ආදරණීය දුවේ පුතේ, අද මං ඔයාලට අරගෙන ආවේ ධාතු කැටයක විරුද්ධ පැත්තේ ඇති අක්ෂරය, ඉලක්කම හෝ සංකේතය ලේසියෙන්ම සොයන ආකාරය. එහෙමනම් අපි ගැටලු වලට යමු වෙලාම බලමු ධාතු කැටයක විරුද්ධ පැත්ත ඉතා ලේසියෙන්ම සොයන ආකාරය. පළමුවන ප්‍රශ්නය එකම ගණකයේ විවිධ පැති පහත දැක්වේ. අංක 1න් අපෙන් අහන්නේ C අකුරට විරුද්ධ පැත්තේ ඇති අකුර වන්නේ කුමක්ද කියලා. ඒ වගේම දෙවෙනි ප්‍රශ්නයෙන් අපෙන් අහන්නේ B අකුරට විරුද්ධ පැත්තේ ඇති අකුර වන්නේ කුමක්ද කියලා. දැන් අපි පහත දැක්වෙන ගණකයන් වල පේන පැති සහ එහි අඩංගු ඉංග්‍රීසි අක්ෂරයන් පහතින් මේ විදිහට ලියාගමු. පළවෙනි ගණකයේ A, B, C. දෙවෙනි ගණකයේ A, C, D. තුන්වෙනි ගණකයේ F, A, D. දැන් අපි සමාන අක්ෂරයන් එකිනෙකට යා කරමු. පළමු ගණකයේ A සහ දෙවෙනි ගණකයේ A. පළමු ගණකයේ C සහ දෙවෙනි ගණකයේ C. දෙවෙනි ගණකයේ A සහ තුන්වෙනි ගණකයේ A. දෙවෙනි ගණකයේ D සහ තුන්වෙනි ගණකයේ D. යා නොවි ඉතිරි වෙන්නේ පුතේ විරුද්ධ පැත්ත. එහෙනම් B ට විරුද්ධයි D, C ට විරුද්ධයි F. එහෙනම් අපෙන් අහන්න ප්‍රශ්න වලට පිළිතුරු අපිට ලැබුණා. C අකුරට විරුද්ධ පැත්තේ ඇත්තේ F අක්ෂරය, B අකුරට විරුද්ධ පැත්තේ ඇත්තේ D අක්ෂරය. දෙවන ප්‍රශ්නය ඉලක්කම් යෙදූ ගණකයක විවිධ පැති පහත දැක්වේ. ඒ අනුව මෙහි 4 ඉලක්කමට විරුද්ධ පැත්තේ ඇති ඉලක්කම වන්නේ කුමක්ද කියන එක පළවෙනි ප්‍රශ්නය. දෙවෙනි ප්‍රශ්නය මෙහි 3 ඉලක්කමට විරුද්ධ පැත්තේ ඇති ඉලක්කම වන්නේ කුමක්ද කියන එක තමයි දෙවෙනි ප්‍රශ්නය. දැන් පුතේ අපි බලමු කොහොමද මේකේ 4 ඉලක්කමට සහ 3 ඉලක්කමට විරුද්ධ පැති හොයාගන්නේ කියලා. මුලින්ම අපි පළමු ගණකයේ තියෙන ඉලක්කම් ටික පහළට ලියාගමු. 4, 3, 2. දෙවන ගණකයේ 3, 5, 2. තුන්වන ගණකයේ 2, 5, 6. දැන් සමාන ඉලක්කම් එකිනෙක යා කරමු. පළමු ගණකයේ 3 ඉලක්කම සහ දෙවන ගණකයේ 3 ඉලක්කම. දෙවන ගණකයේ 2 ඉලක්කමත් පළවෙනි ගණකයේ 2 ඉලක්කමත්. දෙවන ගණකයේ 5 ඉලක්කමත් තුන්වෙනි ගණකයේ 5 ඉලක්කමත්. ඒ වගේම දෙවන ගණකයේ 2 ඉලක්කමත් තුන්වන ගණකයේ 2 ඉලක්කමත්. එවිට ලැබෙන පුතේ 4 ඉලක්කමට විරුද්ධ පැත්ත ලෙස පහේ ඉලක්කම මේ තියෙන්නේ යා නොවන සංඛ්‍යා දෙක. ඒ වගේම
තුනේ ඉලක්කමට විරුද්ධ පැත්තේ ඉලක්කම ලෙස 6 ඉලක්කම. එහෙමනම් 4 ඉලක්කමට විරුද්ධ පැත්තේ ඇති ඉලක්කම 5, 3 ඉලක්කමට විරුද්ධ පැත්තේ ඇත්තේ 6. අපි මේ වන විට ඉංග්‍රීසි අක්ෂරයේදු ගණකයක් ඒ වගේම ඉලක්කම් යෙදූ ගණකයක් යන ඒවායේ විරුද්ධ පැති ඉතාම ලේසියෙන් සොයාගත්තා. දැන් අපි බලමු සංකේත යෙදූ ගණකයක කොහොමද අපිට ලබා දෙන සංකේතයට අනුව විරුද්ධ සංකේතය හොයන්නේ කියලා. තුන්වෙනි ප්‍රශ්නයේ දැක්වෙන්නේ විවිධ සංකේත යෙදූ ගණකයක විවිධ පැති පහත දැක්වේ. ඒ අනුව මෙහි සංකේතය විදිහට තියෙන්නේ සූර්යයා එහෙම නැත්නම් ඉර ඊට විරුද්ධ පැත්තේ ඇති සංකේතය කුමක්ද කියලා අහනවා පළවෙනි ප්‍රශ්නයෙන්. දෙවෙනි ප්‍රශ්නයෙන් ගුවන් යානයේ සංකේතයට විරුද්ධ පැත්තේ ඇති සංකේතය වන්නේ කුමක්ද කියලා අහනවා. අපි දැන් බලමු කොහොමද මේ ගණිත ගැටලුව විසඳන්නේ කියලා. කලින් වගේම පුතේ අපි පළවෙනි ගණකයේ තියෙන රූප රාමු අපිට පුළුවන් විදිහට මෙහෙම පහලින් ඇඳගමු. පළවෙනි රූප රාමයේ සූර්යයා ඉන්නවා. ඊළඟට මවුස් එකක් තියෙනවා. ඊළඟට වෘත්තයක හැඩයගත්ත සංකේතයක් තියෙනවා. ඊළඟ ගණකයේත් සූර්යයා එහෙම නැත්නම් ඉර තියෙනවා. මවුස් එක තියෙනවා. ගුවන් යානය තියෙනවා. තුන්වන ගණකයේ ගුවන් යානය තියෙනවා. මවුස් එකක් තියෙනවා. කොඩියක් තියෙනවා. දැන් අපි එකිනෙකට සමාන රූප යා කරමු. සූර්යයා දෙවෙනි රූපේ සහ පළවෙනි රූපේ තියෙනවා. ඒ නිසා අපි දෙක යා කරනවා. මවුස් එක පළවෙනි රූපේ සහ දෙවෙනි රූපේ දෙකේම තියෙනවා. එහෙමනම් වෘත්තයේ හැඩයගත් සංකේතයට විරුද්ධ වෙන්නේ ගුවන් යානය. දෙවෙනි ගණකයේ මවුස් එකේ හැඩය ගත්ත සංකේතය ඒ වගේම ගුවන් යානයේ හැඩය ගත්ත සංකේතය තුන්වෙනි ගණකයේ හැඩයට සංකේතය හා සම්බන්ධ වෙනවා. එතකොට විරුද්ධ වෙන්නේ සූර්ය හැඩය නැත්නම් ඉරට විරුද්ධ වෙන්නේ තුන්වෙනි ගණකයේ කොඩිය. එහෙමනම් අපිට පිළිතුරු ලැබෙනවා සූර්යයාට විරුද්ධ සංකේතය වෙන්නේ කොඩිය. ගුවන් යානයට විරුද්ධ සංකේතය වෙන්නේ මෙන්න මේ වෘත්ත හැඩයගත්ත සංකේතය.
ගැටලු කීපය මං කියා දුන්නු ක්‍රමය භාවිතයෙන් විසඳන්න. ඒ වගේම වැඩිහිටියකු මාර්ගයෙන් ඔබේ පිළිතුරු නිවැරදිද යන්න පරීක්ෂා කරගන්නත් අමතක කරන්න එපා.